බලපන් තෝ ඉස්සෙල්ලාර හුඟ අල්ලන්න පැන්නේ නැත්තම් අපිට තව සෙල්ලම් කරන්න තිබ්බනේ. හරි ඇයි මම හිතුවා අපිට කන්න පුළුවන් මාළුවෙක් කියලා. යන්න එපා කියලානේ ඊයේ. පුතල්ලා මේ මොකද? ඈ නැන්ද බලන්න නැන්නේ මේ තනින්ද හුඟෙක් එල්ලුවානේ. හුඟෙක් එල්ලුවා? ඔව් නැන්ද? මම පැන්ඩෝල ගින්න. දැන් තරතරම හුඟෙක් ඉන්නේ. උණ ගියද? ආනන්ද ඉක්කොට පැන්ඩෝල කරගෙන බලපන්. තොට හුඟෙක් ගාලා උණ ඇදිලා තියෙන්නේ. හරි බං. ඉතින් නෙවෙයි කරන්නේ. ඉතර නෙවෙයි තමයි. ආනන්ද මේ පැන්ඩෝල එක බොන්න. ආනන්ද හරි නන්ද? හරි පුතේ. තාම ටිකකින් ඔය ගැටි ඇට වෙයි මං හිතන්නේ. අද නම් සෙල්ලම් කරන්න වෙන්නේ මූයින්ද. කියලා වැඩක් නැහැ. බලපන් දවස් නිකන් කියනවාද? අනේ නෑ බං. අපි සෙල්ලම් කරන්නේ යන්. ඕක තාඩිකින් ඇරලා ඇයි? ඇරලා තමයි. මේ මොකද්ද කරන්නේ සෙල්ලම? මතක් වුණා. ඔයාලා ගමේ කෙනෙකුට හරි පළතුරු අත්තක්. ඔව් කියා. අපි පළතුරු අතර බලලා හොරෙන් පළතුරු ටික කඩන්නේ. අනේ සිරිමල් අයියේ. මට හොරු නෑනේ. මල්ලි බය වෙන්න එපා මල්ලි. මේ සිරිමල් අයියේ ඉන්නෝනේ. අඩෝ මේ මටත් පොඩි බයක් ආවා. බය වෙන්න නැතුව හිටපන් බං. මේ මල්ලි අපිට වත්ත දින දෙන විතරක් කියන්නකෝ. අපි වැඩේ කරන්න. එන්නකෝ මාත් එක්ක. හරි මල්ලි. කොහමද නේ වත්ත? අම්බෝ මේක නම් තනිකර පළතුරු පාරාදීසියක්. මේ කමුටමක් තියෙනවා අමක් තියෙනවා. මොකෝ කියන්නේ? මේටි කඩමුද? කඩමු. මේ වහන උසම තියෙන්නේ. මොනවා කරන්නද? මේ මං ගහට නගින්නම්. උඹට පුළුවන්ද? අවුලක් නෑ. පුළුවන්. එහෙනම් නැගපෙයික්කොන්ද? මේ මට වැඩක් මතක් වුණා. ඕම් පොඩ්ඩක් හිටපන්කෝ. අරු කොහෙද ගියේ? දන්නේ නෑ සිරිමල් අයියේ. ඔන්න ගෙනාව එක. ඒ ලී කොට්ටක් නේ. ඕම් බලන්න වෙන වැඩේ. පුතුනේ මොකද්ද විහාර කොයි කරේ? නෑ බා. මං ඉතින් අර පළතුරු ගෙඩියකට කොල්ලෙන් ගහන්න ගියේ. තෝගේ ආච්චිද? අම්මා තෝේ ගහපාරට තාමගේ අඩ ප්‍රදේශයේ එළියට වගේ. හරි බං. දැන් ඔක් ගණන් ගන්න එපා. ගණන් ගන්න එපා තමයි. රෙද්ද මන්නේ ගන්න ඉදුක. හරි දැන් ඔක නවත්තන්නකෝ. මේ මට සුබිත අදහසක් ආ. මොකද්ද? මගේ පිටවසින් එන්නකෝ. මේ කොහෙද මේ? පොඩ්ඩක් හිටපන්කෝ. පියදාස් මාමේ. කොල්ලෝ කියන්න. පියදාස් මාමේ. නැති වෙයිද? අර මේක ගන්න. මොනවද කොල්ලෝ මේක? අර මේ මුට්ටියේ තියෙන එක. අරවද? මම ඒවද රෑ බොන්න හිටියේ. කමන්නේ. යන්නකෝ. අනේ පියදාස් මාමේ ගොඩක් ස්තුතියි. හරි කොල්ලෝ. උඹ මම ඒ කලින් නඳුරනේ ගානේ. යා මොනවද බං මේ? අමෘතේ. බීර බලලාකෝ. විතර. මේ වණ ජරාවද බං මේ? මේ තමයි අමෘතේ. අමෘතේ ආච්චිගේ රෙද්ද. මටත් පොඩ්ඩක් දීපන්. බීපන්කෝ. බල්ලෙට්ටක් බොන්න බෑ. අර කියන්නතුගේ බල්ලෙට්ටක් බොන්න බෑනේ. ඇයි රහ නැද්ද? රෙද්ද රහයි. මටත් පොඩ්ඩක් දීපන්. ඔම්මා බීපන් ඔක්කොම. අනේ මේක පට්ට රහයිනේ. ඒකනේ මම කිව්වේ. අඩෝ උඹට සිරාටම රහයිද? ඒකනේ අකෝ කියන්නේ. මටත් පොඩ්ඩක් දීපන්. බීපන්කෝ. අඩේ ඒ පාර මටත් ඒක රහක් ආවා. දැන් ඔය වැටෙන්නේ කොල්ලන් රහ. මටත් පොඩ්ඩක් දීපන්. බීපන්කෝ. මේ මටත් පොඩ්ඩක් ඉදිරියට වංගේ. මේ මටත් ඕනේ. අඩ සිරාවලම රහයිනම. ඒකනේ මං කිව්වේ. A few moments later. අම්මා කියන්නේ මෙච්චර කාලයක විවු රසන බීමේක අමෘත පරාදයි. මේ කට්ටිය දැන් යන්නේ. ඕඩා හිරවමල්ලි තව
උඟරක් තියෙනවා. ඒකත් ගහලා එන්න. අයියෝ. හොදින් මතක බලලා සිටී. මඩත් උඟරත් ඉතුරු කරනවා හරි. මගේ සින්දුවක් කියන්න හිතෙනවා. කියන්නද? කියපන්. උඹේ ආසාවනේ. ඊෂී මල්ෂර විජිනවා. මදිනා කීවට ඌටම මට විදෙන්නේ. කොයිතරම් මන්නුඹට ආදලයි කීවට උඹ තමයි එක අම්මට උඩු. ඉසින්දුව ගැම්මටදී මදිරුවෙක් කෑවොත් අච්චම් වරනේ. ඒ චිරුවල්ලේ මොකක්ද උනේ? යනගන්නේ වමනේ. වරක් කගුලෙසුවා. අර මොකද මල්ලි මුලගේ අම්මා කරන්නේ? අයියේ මෙතනින් කොල්ලේ අංගු. මල්ලි බය වෙන්න එපා මල්ලි. ප්‍රශ්නයක් ආවොත් මං ඉන්නවා. නෑනේ. කියන්න පුතේ. නෑ ඔය මොකද්ද කර ඉන්නේ? නෑ පුතේ. මම්මි වැසියෙන් කිව්වා. නෑ අයින් වෙන්න. නෑ තේරෙන්නේ ඕවා කරන්න. ඒත් කොල්ලෝ. කිව්වම අයින් වෙන්න කොහොනේ? අරගා මම අම්මා කේජෝඩක ඉඳපන් නේ. බොල අම්මේ. කිව්වා. තොබල කොහෙන්ද බිලා? බොන්නේ කොහෙන්ද කියලා දැව්වේ. මෙන්න මූ තමයි අරන් ගියේ අපිව. මාර රාක් තියෙන්නේ. ඇත්ත කිව්වා. තෝතරන් ගියේ. අම්මේ මම තව